අපි ඇලෙත් දැක්කා ඉස්සරහට යනවා ඉලකට ඉන්න මුකුත් කියලා මොන වගේ සතුටු මොන වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් කියලා ඉස්සරහට යනවා අපිට හිතන පොඩි වෙනස් වූ අත්දැකීමක් ගන්න කියලා කාලෙකට පස්සේ වෙනදා ඇවිදිනවට වැඩිය වෙන සිදියට ඒකින් අපි ආව හම්බන්තොට පැත්තට පළවෙනි දවසේ අපි ගියා යාල කැලේටයි කිරින්දටයි දෙවෙනි දවසේ ගියේ බර්ඩ්ස් පාක් එකටයි රිදියගම සෆාරි පළවෙනි දවසේ නිදහසේ ඉන්න සත්තු දැක්කා දෙවෙනි දවසේ නිදහස අහිමි වුණත් ටිකක් සැපට ඉන්න සත්තු ටිකක් දැක්කා ඕගොල්ලන්ටත් මේ අත්දැකීම් දෙකම ලබාගත්තොත් හොඳයි කියලා මම හිතනවා ගොඩක් අය මේ වෙනකොටත් මේ අත්දැකීම ලබාගෙන ඇති ඒ වුණාට සාමාන්‍යයෙන් යාල කැලේ ඇවිදිනවා කියන එක එකපාරක් ගියා කියලා එපා වෙන්නේ තව යන්න හිතෙනවා අනිත් තැනත් එහෙමයි මම මේ යාල කැලේට ආපු දෙවෙනි වතාව දෙපාරම ආවේ ටිකක් දවල් වෙලා මේ වතාවේ ආවෙත් සාමාන්‍යයෙන් මෙතනට එනකොට 9 විතර වුණා ඒ වුණාට එතන ඉන්න අයත් රෙකමන්ඩ් කරන්නේ පුළුවන් තරම් උදේන් එන්න කියලා. ගොඩක් වෙලාවට ඒක කිට්ටුවට උදේ සාමාන්‍යයෙන් 6 විතර වෙද්දි ගියොත් හොඳයි. මොකද සත්තු කැලින් එළියට බහින්නේ උදේ පාන්දර හින්දා. ඒ වගේම මේ සත්තු පොඩ්ඩක් දවල් වෙනකොට කෑම කාලා නිදා ගන්න යනවා. ගොඩක් වෙලාවට ඉන්නේ හේමන් වල මේ දවස්වල ටිකක් ශුෂ්ක දේශගුණයක් මේ ප්‍රදේශයේ තියෙන්නේ. ගොඩක් සත්තු දවල් කාලයේදී නම් දකින්න බෑ. ඒ වගේම උදේ කාලයේදී අර එළියට බැහැලා ටිකක් අර පින් එක්කලා සත්තු කෑම හොයාගෙන ඇවිදින ඒ ලස්සන අධ්‍යයනය කරන්න තියෙන එක හරීම අමුතුයි. ඒක අමුතු ෆීලින් එකක්. අපි දැන් සමහර වෙලාවට එක වීඩියෝස් වලින් එක ප්‍රෝග්‍රෑම් වලින් දැකලා තියෙනවානේ. ඒ අත්දැකීම ප්‍රායෝගිකව දකින්න ඕන වුණත් අපිට පොඩ්ඩක් එක අපහසු වුණා. මොකද අපි නැවතිලා හිටපු තැන ඉඳලා මෙතෙන්ට එන්න පොඩි වෙලාවක් ගියා. ඒ වගේම පොඩි බබාලත් එක්කලා පොඩ්ඩක් උදේ පාන්දර නැගිටලා ඒගොල්ලෝ ලෑස්ති කරගෙන එනවා කියන එක චුට්ටක් අමාරු හින්දා. අපි මේ ඇවිදින්න යන වෙලාව වෙනකොට සාමාන්‍යයෙන් පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් 30ට විතර තියෙන්න ඇති කියලා හිතනවා. මොකද මේ ආශ්‍රිත කලාපේ ගොඩක් වෙලාවට තියෙන්නේ ටිකක් අධික උෂ්ණත්වයක්. ඒ වුණාට මේ වගේ තැනක මේ ෆීලින් එක ගන්නවා කියන එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. දකින්න අහන්න ලැබුණ විදිහට මේ ප්‍රදේශයට ගොඩ කාලෙකින් වැස්සක් වෙහෙලා නැහැ. ඒකින්ද හරිම අර වේලිච්ච ස්වභාවයක් තමයි තිබුණේ පරිසරය. සතුන්ට උනත් ගොඩක් කර හරි අමාරු දේශගුණික තත්ත්වයක් විදිහට තමයි අපිට දැක ගන්න පුළුවන් උනේ. සත්තු ටිකක් අර ඉන්න පෘෂ්ටිමත් ගතිය චුට්ටක් අඩු වෙලා තිබුණා. මොකද මේ තියෙන දේශගුණ වාතාවරණය ගොඩක් වෙලාවට මේ වැස්ස අඩු වියලි කාලගුණයත් එක්කලා ඒ කට්ටියට කෑම අඩු වෙනවා. ඒකේ හින්දා ඒගොල්ලන්ගේ අර ශාරීරික පෘෂ්ටිමත්භාවය ලොකුවට දකින්න නෑ. ඒ වගේම මේ වියලි කාලගුණ තත්ත්වයන් එක්කලා ගොඩක් සත්තු කියන්නේ මැරෙනවල් සමහර වෙලාවට අර වියලි තත්ත්වයන් එක්කලා උන්ට කන්න බොන්න නැති වෙනකොට ඉතින් ඒක තමයි සාමාන්‍ය ආහාර දාමය. හැම දෙයකම ඉතින් පොදුයි වගේ දේවල් ඒක ඉතින් වෙනස් කරන්න බෑ. කාලයකට හැදෙලා ඒක කන්ට්‍රෝල් වෙනවා ස්වභාව ධර්මයේ විසින්ම. කොච්චර වියලුණත් මේ පරිසරය හරිම ලස්සනයි. ඒ කියන්නේ ඒකට ආවේනික වෙච්ච ඒකට යුනික් ලස්සනක් බලා ගන්න පුළුවන්. මේ වැව් ආශ්‍රිතව, දීකඩිති ආශ්‍රිතව ඔය කටුපන්දුරු වුණත් ඒක ඉතින් අර පොඩි ලස්සනක් තියෙනවා මේ ප්‍රදේශයේ. මොකද ඒක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ පැත්තකට ආවොත් විතරයි. යාල කියන්නේ ඉතින් ලංකාවේ තියෙන ලොකුම වන උද්‍යානය.
ඔයගොල්ලෝ දන්නවනේ සෆාරි කියන්නේ වෙනම ෆීලිං එකක් කියලා. ඒක යන්න ඕනේ අර පිටිපස්සේ වෙනමම හයි කරපු සීට් සෙට් එකක් එක්කලා ටිකක් උස් වෙන්න ගාපු ඒ වගේ පොඩි වාහන සෙට් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ගොඩක් වෙලාවට බිල්පත්තුව ඊට පස්සේ ඔය උඩවලව ඒ තැන්වල තියෙනවා ඒ වාහන. ඒක ඒ කියන්නේ එතනින් ගොඩක් වෙලාවට වන උද්‍යානවල යන්න දෙන්නේ ඒ වාහන වලට විතරයි. මොකද මේ වාහන වල ඉන්න රියදුරු මහත්තයෝ දන්නවා මේ වාහනේ කොහොමද වන උද්‍යානයක් තුල අරන් යන්නේ කියලා. මොකද ගොඩක් වෙලාවට මේ යන සංචාරකයින්ගේ ආරක්ෂාව ඒගොල්ලෝ වගේ කියන්න ඕනේ. මේ ගොඩක් වෙලාවට සත්තු එක්කලා තමයි මේගොල්ලෝ ඩීල් කරන්නේ. ඒකින්ද සත්තුන්ගේ හැසිරීම මේගොල්ලෝ දන්නවා. ගොඩක් වෙලාවට අලි එකපාරට මේවා පෙරලන්න බලනවා. ඒ වගේම ඔය කොටි වලස්සුගේ අර වෙලාවකට ඒගොල්ලෝ ඇවිල්ලා යන සංචාරකයන්ට පහර දෙන්න බලනවා. ඒ වගේ වෙලාවකදී කොහොමද මේගොල්ලන්ව බේරගන්නේ කියන එකේ හොඳ එක්ස්පීරියන්ස් එකක් මේ ඩ්‍රයිවර් මහත්තුරුන්ට තියෙනවා. ඒක හින්දා වෙන වාහන ගොඩක් වෙලාවට ඇතුල් කරන්න දෙන්නේ නැහැ. සමහර මං හිතන්නේ වෙන අර 4 wheel තියෙන ඒවා නම් යන්න දෙනවා. හැබැයි ඒ වෙලාවට එතනින් දිනවලු ගයිඩ් කෙනෙක් මේ ප්‍රදේශයේ ඇවිදින්න. ඒගොල්ලන්ගේ ගයිඩ් කෙනෙක් අරගෙන යන්න ගිහිල්ලා ඉවරලා මේගොල්ලන්ගේ මේ ඒරියා එක නරඹන්න පුළුවන්. ඊට වැඩිය අපිට කියන්න පුළුවන් මේ වගේ එකක් අරගෙන යන්න කියලා. මොකද මේගොල්ලෝ තමයි ඒකට බෙස්ට්. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ඒ ගැන යන එන පාරවල් ඉන්න තැන් මේගොල්ලෝ කෝඩිනේට් කරගෙන තමයි මේ වැඩේ කරන්නේ. කොහෙද අලි ඉන්නේ සත්තු ඉන්නේ ඒගොල්ලෝ කතා වෙනවා මගදී. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ යාළුවනේ කොහොමත් ඔය සෆාරි දුවන්නේ. එතකොට හම්බෙන අය අනිත් අයට එකලා අදහස් හොමාරු කරගන්නවා. ඉන්න තැන් කියනවා. ඒක හින්දා සාමාන්‍යයෙන් තනියම පෞද්ගලික වාහනයක යනවට වැඩිය ඒ වාහනයක අනේක හොඳයි. අපි මේ ඇවිල්ලා ඉන්නේ කිරින්දට. කිරින්ද විහාරය ගොඩක් ප්‍රසිද්ධයි. මෙතන ගොඩක් සංචාරක වෙනවා. ගොඩක් වෙලාවට මේ ප්‍රදේශයට එන හැමෝ වගේ කිරින්ද විහාරයට ඇවිල්ලා එක නරඹලා තමයි යන්නේ. ටිකක් කඳු මුදුනක වගේ තියෙන මේ ප්‍රදේශයේ මේ ස්ථානය. හැබැයි මෙතන ඉඳලා පල්ලෙහා බලපුවාම ගොඩක් දුරට මෝද ඈත පේනවා. හරි ලස්සනට. ඒක අමුතුම ලස්සනක් තියෙන. එතන ඉඳලා බලද්දී ගොඩක් කුලම් පාරත් සැරයි. මෝද ගොඩක්ම සැරයි. මෙතන එනම තැනක බෝඩයක් ගහලා තියෙනවා. මෙතන පල්ලෙහාට ගිහිල්ලා දියනාන්න හරි මොනවහට හරි ගිහිල්ලා මැරිච්ච අයගේ ලිස්ට් එකක් තියෙනවා. මම හිතන්නේ එතන ඉන්නවා 50කටක් මැරිච්ච අයගේ ලිස්ට් එක මෙතන නාන්න එපා කියලා තියෙන්නේ. එහෙම තියෙද්දිත් මේ මිනිස්සු කොහොම ගිහිල්ලා මැරුණත් දන්නේ නැහැ. මෙතන බලාගෙන ඉන්නකොට සමහර ලාවට ගල් පර්වත වල ඇවිල්ලා ඒ වදින රළ පහර ගොඩක් වෙලාවට අඩි 40-50ක් උඩට විසිකනවා පේනවා. මම මේ කිරින්දට ආපු දෙවෙනි පාර. මීට කලින් මම හිතන්නේ චෝටි කාලේ මෙතනට ඇවිල්ලා තියෙනවා වගේ පොඩි මතකයක් තියෙනවා. ඒ මතකය හරියටම ෂුවර් නෑ. ඒ වුණාට ආවා. ඊට පස්සේ අපි ආවේ දැන් බර්ඩ්ස් පාක් එක තියෙන්නේ හම්බන්තොට ටවුන් එකේ ඉඳලා සාමාන්‍ය කිලෝමීටර් 10කින් වගේ පොඩි දුරකින් මම හිතන්නේ 10ක් වගේ. ගොඩක් කුරුළු ಜಾති ඉන්නවා. අපි මීට කලින් දැකලා නැති. මම මීට කලින් බර්ඩ්ස් පාක් 2-3කට ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට මෙතන ඉන්න ඒ සත්තු ඒ කියන්නේ ඒ කුරුල්ල වර්ග ගොඩක් අනිත් තැන්වල ඉන්නවට වැඩිය වැඩි. Katakan balma.
මේක සල්ලි ගෙවලා ඇතුළට එන්න ඕන තැනක්. මම හිතන්නේ ටිකට් එකක් වගේ මට මතක විදියට එන්ට්‍රන්ස් ටිකට් එක මේ ඒ වුණාට මේකට එන එක පාඩු නෑ. මොකද ගොඩක් සර්තු ගොඩක් කුරුල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ වගේම පොඩි අය ඉන්නවා. පොඩි අය හරි ආසයි මේ වගේ ලස්සන කුරුල්ලෝ බලන්න. ගොඩක් වෙලාවට මෙතන ඉන්නේ මේ කුරුල්ලෝ සමහරක් වෙලාවට වෙන තැන්වල නෑ. වෙන තැන්වල බලා ගන්න බෑ. ඊට පස්සේ පායිප් පීකෝක්. ඉස්සර වෙන නඩ පොළු జాතියක්. බෙඩ්ස් පහකේ නම්බරු අවිල් අනිවාර්යෙන් බලන්න ඕනේ. හොඳට සත්තු ඉන්න හොඳ නිදහසේ ඉන්නවා. ඒ වගේම ක්ලීන්. අයිනෙත් තමයි නේ හරි. එයා දෙයි. පොඩියත් එක්කලා එන්න හොඳ සුපිරි ප්ලේස් එක. එයාට දෙයි. එක જાතිය මොඩරු ඉන්නවා. අපි දැකලා තියෙන එක මොඩරු જાතිය. ඒක මේ සන මොඩරු බලන්න ඕනේ මෙතන දෙන්න. මොනෝද? ඉගෙන පොලිවට අපිත් එක්කලා ඉස්සරහට යන්න. මේ ඉන්නේ ෆ්ලෙමින්ගෝ කියන කොක්කු ජාතිය. මුන් හරි ලස්සනයි. මුන්ගෙත් එක වර්ග ඉන්නවා. මම හරි ආසයි මුන්ට. මං හරි ආසයි මේ හොට ලොකු ලස්සන කුරුල්ලට. මේ ඉන්න කුරුල්ලන ටිකක් දරුණු කුරුල්ලෙක් තමයි කියන්නේ. මොන් ජෝඩු විදිහටලු ඉන්නේ. ටිකක් ලොකු සයිස් එකේ මේක ලංකාවේ දකින්න බැරි જાතියක්. දැන් ඉන්නේ කානම් එමු වෙන්න ඕනේ. එමු කියන්නේ ආක්‍රමණශීලී පක්ෂියෙක් කියලා තමයි කියන්නේ. එතන තිබුණා. මම හිතන්නේ මේ කුරුල්ලෝ බලනවා කියන එක පොඩ්ඩක් නිදහසේ කරන්න ඕන වැඩක්. ටිකක් ටයිම් අරගෙන. මොකද මෙතන ඉන්න ගොඩක් පක්ෂි වර්ග ගොඩක් ඉන්නවා. මොකද එක දිගට බලාගෙන යනවට වැඩිය මුන් ගැන අධ්‍යයනය කරන ගමන් බලන එක තමයි හොඳ. මොකද මෙතන ඉන්න වෙරයිටිස් ගන්න වැඩි අපිට බලාගෙන ගියා කියලා නිකන් කිසිම තීරණයක් නැහැ. ටිකක් දැකලා නැති උන් කියලා දැනෙන එක විතරයි වෙන්නේ. මොකද මේ වගේ තැනකට ආවහම ටිකක් දින කරනවා. කුරුල්ල ලැක්කවලේ මෙතන ඉන්නවා හංසයෝ, පාත්තයෝ, තාරාවෝ, තව වර්ග ගොඩාක් ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් ආදරේ සංකේතය කියන්නේ හංසයා කියලා. ඒකත් මෙතනින් බලා ගන්න පුළුවන්. මේ ඉන්නේ පැස්බරු සෙට් එකක්. ඔයගොල්ලෝ දන්නවනේ ලෝකේ ඉන්නේ ලොකෝ පක්ෂය තමයි පැස්බරා කියලා. ඒ වගේම මුන් එක්කලා දුවන්නත් බැරි මුන් හරි ස්පීඩ් දුවනවලුනේ. අපි දැන් මේක බලලා ඉවරයි. අපි දැන් මේක බලලා ඉවරලා යන්නේ බර්ඩ්ස් පාක් එකට. දැන් අපි ආවිලා ඉන්නේ රිදියගම සෆාරි බලන්න. අපි ගිහින් බලමු කොහොමද කියලා. රිදියගම සෆාරි කියන්නේ මං හිතාගෙන හිටියේ මේක ප්‍රයිවට් කම්පැනි එකකින් කරන එකක් කියලා. ඒ වුණාට ඇත්තටම මේක සත්‍ය උද්‍යාන දෙපාර්තමේන්තුවට අයිති එකක්ලු. මේක ටිකක් ලොකු අක්කර ගානක් එක්කලා නිදහසේ සත්තුන්ට ඉන්න දීලා යන මිනිස්සු කොටුවක් ඇතුළේ යන එක තමයි මේක කරන්නේ. මේක ඇත්තටම පට්ට එක්ස්පීරියන්ස් එක. ඕගොල්ලන්ට සිංහයෝ නිදහසේ ඉන්නවා බලා ගන්න පුළුවන්. මුන් තැන් වල පුදිනවලු. මොකද සිංහයා කියන්නේ මහා පට්ට කම්මැලි සතෙක්ලු. මිනිස්සු වගේ තමයි ලංකාවේ මිනිස්සු සිංහයෝ කියලා කියන්නේ. උන්
සිංහයාගේ දිනචර්යා විදිහට උන් කරනවා කියන්නේ කාලෙ වෙලා පුළුවන් තරම් රිලැක්ස් එකකින් ඉන්න එකලු. ඉතින් මේ සිංහයෝ ටිකක් ආක්‍රමණශීලී දරුණු සත්තු විදිහට තමයි ගෙනෙන්නේ. මුන් මැරෙනවා කියන්නේ මුන්ගේ දත් ටික හැල්ලා වෙලා උන්ට කන්න බැරි වුණාමලු. ආහාර ගන්න බැරි වුණාමලු. හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මොකද මේකේ ඉන්න රියදුරු මහත්තයා ඔක්කොම උපදේශ ටික කියන්නේ ඔක්කොම විස්තරේ කියලා දෙනවා යන මිනිස්සුන්ට හරීම පැහැදිලිව. ඒගොල්ලෝ එකට හොඳට ට්‍රේන් කරලා තියෙනවා. මෙතන කලාප 4කට බෙදලා සත්තු වර්ග කරලා තියෙන්නේ. සිංහයන් එක වර්ගයක් විදිහට අරන් තිබුණා. ඊට පස්සේ කොටි වෙනම ප්‍රදේශයකට දාලා තිබුණා ව්‍යාග්‍රයෝ කියලා. බිලාල කුලයටලු කොටියා ඇති. ඊට පස්සේ මෙතන ඇත්තු හිටියා. ලෝකේ ලොකුම ඇත්ත ඇෆ්‍රිකන් එලිෆැන්ට්. උයි එතන ඉන්නවා. ඔයගොල්ලන් බලාපෑන්න පුළුවන්. ඇතා වුණත් නිදහසේ ඉන්නවා ඒගොල්ලන්ගේ ඒරියා එකේ. ඊට පස්සේ ඔය පොඩි සත්තු ඉන්නවා. මෙතන ඉන්න චූටි අර වට දැන් පේනවා ඇති පොඩි හරක් කුළු හරක් කියලා කියන්නේ. ඒක ඇත්තටම අඩි 2.5 වගේ පොඩි හරක් జాතියක්. බල්ලෙක් වගේ සයිස් එක සාමාන්‍යයෙන් ගත්තොත් ඇත්තටම මේක තමයි මම ෆස්ට් ටයිම් මේ වගේ පොඩි හරක් දැකපු පොඩි හරක්. චූරි ලස්සනයි උන්. මේකන සුපිරි එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් තරම් රිදීගම සෆාරි කියන්නේ. මාරයි. මේ ගැන අහතිබුණාට මිට කලින් එන්න බැරි වුණානේ. ද එක්ස්පීරියන්ස් එකක් ගත්තා.